දූෂණ චෝදනා මත අද පෙරවරුවේ අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගස් බෝතරකම් මහතා අද නියෝග කළා. සැකකරු මුදා හැරුණේ රුපියල් 50,000ක මුදල් ලැපයක් හා ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍යවරයා අද පෙරවරු 9ට පමණ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට කැඳවු අවස්ථාවේ අත්අඩංගුවට ගැනුණු අතර දහවල් 12:55ට පමණ අධිකරණයට ඉදිරිපත් කළා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී අබේසිංහ මහතා පැවසුවේ සංචාරක සංවර්ධන අධිකාරියට අයත් ආයතනවල සේවකයින්ට වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් ඍජුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබා නොගෙන තරවුකාර සමාගමක් මැදිහත් කරගනිමින් රජයට රුපියල් ලක්ෂ 47කට අධික මුදලක් පාඩු කර ඇති බවයි. මෙම සැකකරු ඔහු විසින්ම නම් කරන ලද මයි ඉන්ෂුරන්ස් බ්‍රෝකර්ස් නම් තැරවුකාර සමාගම මගින් අදාළ රක්ෂණය ලබා ගැනීමට ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ එවකට හිටපු සභාපතිට සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මොහු බලපෑම් කරලා. මොහු මේ බලපෑම් කර 10%ක කොමිස් මුදලක් අදාළ මයි ඉන්ෂුරන්ස් වෙත ලබා දෙන්න කියා තිබෙන්නේ කොවිඩ් අර්බුද සමයේ කුවේට් රටේ සිරවී සිටි ශ්‍රමිකයින් ලංකාවට නැවත ගෙන්වා ගැනීමේ CRC නම් ප්‍රොජෙක්ට් එකකට බව පවසනවා. නමුත් ස්වාමීනි, එවැනි ආකාරයේ ව්‍යාපෘතියක් සිදු වූ බවට කරුණු අනාවරණය වීමක් සිදුවන්නේ නැහැ. ඒ ව්‍යාපෘතිය බොරුවක් ස්වාමීනි. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇප ඉල්ලීමක් කරමින් කියා සිටියේ දරුණු ගණයේ අපරාධකරුවෙකුට නියම කරන ඇප කොන්දේසි මත හෝ තම සේවාදායකයා මුදා හරින ලෙසයි. ස්වාමීනි, කොවිඩ් අර්බුදය සමයේ විදේශගතව සිටි ශ්‍රමිකින් ලංකාවට ගෙන්වා දෙන ලෙස ශ්‍රී ලංකාවේ සිටි ඔවුන්ගේ ඥාතීන් කොවිඩ් කමිටුවෙන් ඉල්ලීමක් කළා. මාගේ සේවාදායකයා මේ කොවිඩ් කමිටුවේ හිටියා. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ගුවන් සමාගම ගුවන් යානයක් ලබා දෙන්නම් කිව්වා ශ්‍රමිකින් ලංකාවට ගෙන්න. නමුත් ඊට මුදල් සොයා ගන්න කියලා ඔවුන් කිව්වා. ඒ අවස්ථාවේදී මුදල් හොයාගන්න විවිධ තැන්වලට කතා කළා. නමුත් ආර්ථික අර්බුදයත් සමග කිසිම ආයතනයක් කැමති වුණේ නැහැ මුදල් දෙන්න. ඒ අවස්ථාවේදී මගේ සේවාදායකයා කොවිඩ් කමිටුවට මේමයි ඉන්ෂුරන්ස් බ්‍රෝකර්ස් ආයතනය ගැන කියලා තියෙන්නේ. ස්වාමීනි, මේ මුදල් අපි අරගෙන නැහැ. අදාළ බ්‍රෝකර් සමාගම මුදල් අරගෙන ඔවුන් විසින් ශ්‍රමිකින් ගෙන්වා ගැනීම සඳහා මුදල් සංචාරක අධිකාරියට දුන්නා. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුව හෙට්ටි මහතා ප්‍රසන්න රණතුංග මහතාට සාමාන්‍ය පරිදි ආහාර ලබා ගැනීමේ හැකියාවක් නැති බවත් ඔහුට පැය 4කට වරක් සුළු ආහාර ලබා ගත යුතු බවත් අධිකරණයට දැනුම් දුන්නා. ස්වාමීනි, මගේ සේවාදායකයා හට සිදු කළ සැත්කමකින් පසුව ඔහුට සාමාන්‍ය පරිදි ආහාර ගැනීමේ හැකියාවක් නැහැ. ඔහු පැය 4කට වරක් සුළු ආහාර ලබා ගත යුතුයි. ඊට වෛද්‍ය නිර්දේශය මත ප්‍රෝටීන් පවුඩර් මිශ්‍ර කළ යුතුයි. ස්වාමීනි, මොහුගේ ආහාර වේල් අදාළ ප්‍රෝටීන් ප්‍රමාණයට නතු විය යුතුයි. එහෙම නොවුනහොත් මොහු කෝමා තත්වයකට පත්වන්නට පුළුවන්. ඉන් මොහුට ජීවිත අවදානමක් පවා ඇතිවිය හැකියි. කරුණ සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කළා. නඩුව ජනවාරි 16 යලි කැඳවීමට නියමිතයි. මේ අය මේ ආයතන මොන විදියට කටයුතු කරත් අධිකරණය ස්වාධීනයි.